අපි ඉංග්‍රීසියෙන් කතා කරමු ලියමු. Let's speak and write English. 49 වෙනි පාඩම lesson 49. දැඩි හිරු රැස් සහිත ඉතා උණුසුම් කාලගුණය ගැන විස්තර කිරීමට අවශ්‍ය වන වාක්‍ය රාශියක් ඔබට මෙම පාඩමෙන් ඉගෙන ගත හැකියි. You can learn the sentences needed to describe extremely hot weather conditions in this lesson. The sun is blazing today. ඉර ගිනිගන්නා වගේ පායලා තියෙනවාද? It's a scorching hot day. පිච්චෙනා වගේ රස්නයක් තියෙන දවසක්. It's a real scorcher today. අද නම් ගින්දර වගේ රස්නේ දවසක්. The heat is unbearable. රස්නේ ඉවස ගන්න බෑ. It feels like a furnace outside. එළිය පෝර්ණුවක් වගේ රස්නේ. You could fry an egg on the sidewalk. ඔබට පදික වේදිකාව උඩ බිත්තරයක් බදින්න පුළුවන්. It's scorching outside today. අද එළිය හුඟක් රස්නේ. It's like an oven outside there. එළිය හරියට පෝර්ණුවක් වගේ රස්නේ. It's sweltering today. අද නම් හොඳටම රස්නේ සහ හරි අපහසුයි. අධික රස්න කාලගුණය අපට දැනෙන විදිය විස්තර කිරීමට යොදා ගන්න වාක්‍ය කිහිපයක් දැන් අපි ඉගෙන ගනිමු. Describing how we feel in very hot weather. I'm very hot. මට හුඟක් රස්නේ. I feel very hot. මට හුඟක් රස්නේ දැනෙනවා. I am sweating a lot. මට හුඟක් දාඩිය දානවා. I am dripping with sweat. මට දාඩිය ගලනවා. I am sweltering. මට හුඟක් රස්නේ සහ ඇඟට අපහසුයි. The sun is burning my skin. අවුව මගේ සම පුච්චනවා. I am boiling. මාව තැම්බෙනවා. I am roasting. මාව රෝස්ට් වෙනවා. I am baking. මාව බේක් වෙනවා. ඉහත වාක්‍ය හතරේම තේරුම මට හුඟක් රස්නේ යන්නයි. I'm very hot. I am feeling very thirsty and dehydrated. මට හරිම රස්නි. මට හරිම පිපාසයක් දැනෙනවා සහ විචලනය දැනෙනවා. It's very hot these days. මේ දිනවල හුඟක් රස්නේ. I'm sweating a lot. මට හුඟක් දාඩිය දමනවා. I've got prickly heat on my face. මගේ මුහුණේ දාඩිය ගඩු දාලා. I've got prickly heat on my neck. මගේ බෙල්ලේ දාඩිය කඩු දාලා. prickly heat වෙනකොට heat rash යන්න යොදාගත හැකියි. I've got prickly heat on my neck. I've got a heat rash on my neck. මගේ බෙල්ලේ දාඩිය කඩු දාලා. sweating යන ක්‍රියාපදයේ වෙනුවට perspiring යන ක්‍රියාපදයේද යොදාගත හැකියි. උදාහරණ වාක්‍ය I am sweating. I am perspiring. මට දහඩිය දමනවා. මෙම පාඩමේ ඇති ඔබට අවශ්‍ය කරුණු ලියාගෙන පාඩම් කරගෙන සුදුසු අවස්ථාවලදී යොදා ගන්න. අපි ඊළඟ පාඩමේදී නැවත හමු වෙමු.